දෙකක් අලංකාරව කරගෙනවා. දැන් ඔබ දකි මේ පහන් කූඩු කුහරේ තුලින් අනෙක් පහන් කූඩුව ගැලවි පහළට කෙමෙන් පැමිණෙන ආකාරය බලන්න මේ නිර්මාණය දිහා පහන් කූඩුව පහළට ගමන් කරනවා. ඒ වගේම ඔබට පේනවා මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම සියුම් වූ මනරම් වූ අලංකාර කැටයම් කලාවක් තිබෙනවා. මේ තරුණ කැල දින සති මාස ගණන් නිදි වර්ජිතව දැඩි වෙහෙසක් දැඩි මහන්සියක් අරගෙනයි මේ නිර්මාණය අද ඔබට ඉදිරිපත් කරන්නේ. නැවත වතාවක් ඔබ හිතු මේ මනරම් නිර්මාණය ඔබ ඉදිරියේදීම ඔබේ දැස්මානයේදීම කෙමින් අර පහන් කුහරේ තුරට යන ආකාරය ඔබට පේනවා. බලන්න මේ මනරම් නිර්මාණය දිහා. එදා අපමා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පතා දාන පාරමිතාව පුරන ආකාරය ජාතක කතා දෙකක් ඇසුරෙන් මේ කලාකරුවා මේ නිර්මාණය තුල ගෙනහර දක්වනවා. මුලින්ම වෙස්සන්තර ජාතක කතාව. එදා වෙස්සන්තර රජතුමා බුද්ධත්වයේ පතා දාන පාරමිතාව පුරන්න තමව ළඟ සිටි අකරට වැසි වස්තන ආකාශචාරී වූ පණ්ඩුල හස්ති රාජාව දන් දෙන ආකාරය මෙන්න මේ පණ්ඩුල හස්ති රාජයා නිර්මාණය කරමින් කලාකරුවා ඉදිරිපත් කරනවා. සියලු දෙනාම බලන්න. මම ඔබට පණ්ඩුල හස්ති රාජයා නම් දෙනවා. අකලට වැසි වස්සන ආකාශචාරී වූ මේ මහා හස්ති රාජයා මම ඔබට ලබා දෙන පිනෙන් මම ලෝතුරා බුද්ධත්වයටම පත් වේවා. බුද්ධත්වයේ පතා විසුද්ධ රජතුමා පණ්ඩුල හස්ති රාජ්‍යයන් දන් දෙන අවස්ථාවේදී පණ්ඩුල හස්ති රාජ්‍යගේ කුංජනාදී වර්ෂාවක් හට ගන්නවා. මේ වර්ෂාව කලාකරුවා මේ නිර්මාණය කරනවා. ඔබේ දැස්මානයේදී නියදහලා පහළට ඇදහෙනවා. ඔබේ සිල් දනාම මවිතයට පත්තරෝනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කරනවා. දැස් මවිතවල නිර්මාණය ඉදිරියේදී ඔබට පෙනෙන මෙදිය පතුලේ මහාන් කූඩුවක් දිය දහරතුලින් ගුවන් තලයට මුසුවෙනවා. ජලය විදුලිය එකට මුසුවෙනවා. පහන් කූඩුව හරහට කැරකෙනවා. පරිවාර කූඩු කැරකෙමින් මනරම් පහන් කූඩුව දිය දහරත් සමග ගුවන් තලයට මුසුවෙනවා. බලන්න මේ නිර්මාණය දිහා. විදුලිය ජලයෙන් එකට මුසුවී වර්ෂාවට තෙරෙමින් ඔබ ඉදිරියේදී ගුවන් තලයේ මුසුවුනේ නිර්මාණය නැවත වතාවක් ඔබ ඉදිරියේදීම දිය දහරක් සමගින් කෙමින් පහළට ගමන් කරනවා. අරහත් කැරකෙමින් දැන් ඔබට දැකගන්න ලැබේ ඔබ ඉදිරියේදීම විශ්මිත වූ නිර්මාණය දිය පතුලේ සැකසී යන ආකාරය බලන්න මේ නිර්මාණය දිහා. මාගේ බුද්ධත්වය උදෙසා මාගේ දරුවන් දෙදෙනාව මෙම බමුණාට දන් දෙමි. දරුවන් දෙදෙනා දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කරනවා. ඒ වගේම මේ නිර්මාණය තුළ මේ කලාකරුවා තවත් විශ්මිත වූ මනරම් නිර්මාණයක් නිර්මාණය කරනවා. ඔබ සියලු දෙනාගේම දැස් මල්පේ වස්තුවලින් විදුලිය ජලය එකට මුසු කරවමින් මේ කලාකරුවා දිය මත පාරන දෙපසට කැරකෙන විදුලි කුකුළු පාටින් දරුවන විශ්මිත වූ පහන් කූඩුවක් නිර්මාණය කරනවා. ඔබ පේනවා ඔබ ඉදිරියේදීම දිය මතින් පාවි දෙපහන් කූඩුව වර්ෂාවට විදුවන ආකාරය වර්ෂාවෙන් පහන් කූඩුවල විදුහාරියක් නැහැ. ජලය විදුලිය එකට මුසු වෙනවා.
කිරීම කරන්නේ මෙලිසයි නිර්මාණය සිදුවන්නේ මේ කලාකරුවා උත්සාහ කළ දින දක්ෂ මාස ගණන් වේද මහන්සි වෙලයි නිර්මාණය අදොකට දීපත් කරන්නේ පන්දුලක්ෂ රාජාවක් ගන්දී තම දරිද ජනාවක් ගන්දී තම දේවියවක් ගන්දී දෙස්සන්තර තාපස්තුමා දාන පාරමිතාව සම්පූර්ණ කරනවා ඒ වගේම තවත් නිර්මාණයක් කලාකරුවා නිර්මාණය කරනවා එදා රජ දවස තිරිසංග බෝ රජතුමා අසරණ දුගියෙකුට පිහිට වීම සඳහා රන් කහවණු දහසක් ලබා ගැනීම වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කර අසරණ දුගියාට තම හිස දන් දෙන ආකාරය මේ ස්ථානයේදී කලාකරුවා නිර්මාණය කරනවා බලන්න නුඹගේ සුඛ විහරණය විනා මම මගේ හිස නුඹට දන් දෙමි. නුඹට දන් ඒ වගේම අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධ සේවතා දාන පාරමිතාව පුරන තවත් ජාතක කතාවක් කදිරංගාද ජාතකය කලාකරුවා නිර්මාණය කරනවා එදා සංස්කාරයක් කරවා දන් දීමට ගුරුතුමෝ කදිරංගාද කුමාරයා උදෑසන ආහාර අනුභව කරන අවස්ථාවේදී දින 7ක් නිරාහාරව පිණ්ඩපාතයේ වඩින පසේ බුදුවරේ නිස්ථානයට වැඩම කරනවා. ඉතින් මේ කදිරංගාර කුමාරයා පසේ බුදුවරයාණන් වහන්සේට දානය ලබා දීමට යෑමේදී මේ දානය ලබා දීම නැවතීම සඳහා මාරයා නිස්ථානයට වෙනවා. මේ සිදුවීම කලාකරුවා ඉහළ මාර්ගයේ තුලදී නිර්මාණය කරනවා බලන්න. ඔබ පසේ බුදුහාමුදුරුවන්ට දානය දෙන හැකි පාපී මාරය. ඔබට මගේ දානය වළක්වන්න දෙන්නේ නැහැ. පසේ බුදුන්ගේ ජීවිතයටද අනතුරක් කරන්න දෙන්නෙත් නැහැ මම. එහෙමද? එහෙනම් ඔන්න බලා ගන්න. මාරයා ගිනි ජාලාවක් ලවනවා බලන්න පසේ බුදුවරයාණන් වහන්සේට දානය ලබා දීමට දාන පාරමිතාව සම්පූර්ණ කිරීම තුමා කදිරංගාර කුමාරයා තම ජීවිතය පරතුවට තබා ගිනි ගොඩට පනින ආකාරය කලාකරුවා නිර්මාණය කරනවා බලන්න මේ නිර්මාණය දිහා මම මේ ගින්නට පැන හෝ මාගේ දානය පූජා කරනවා. දාන පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා කදිරංගාර කුමාරයා ගින්නට පනිනවා නම් දාන පාරමිතාවේ බලයෙන් ගිනි ජාලාව මැදින් මතුවන නෙළුම් කෙමියක රැඳී කදිරංගාර කුමාරයා ඉහළට පැමිණ දාන පාරමිතාව සම්පූර්ණ කරන ආකාරය කලාකරුවා නිර්මාණය කරනවා මේ තමන් පූර්ව තුල ශ්‍රී ලංකාවේ දෙතෙන්ම වත්තමකට මාදු පිටියේදී නිර්මාණය කරනවා පහන් කූඩුවක් ගිනි ජාලාවක් මැදින් ගුවන් තලයේ පෙරසෙනවා බලන්න මේ විශ්මිත වූ නිර්මාණය දිහා විදුලියයි ගින්දරයි එකට මුසු කරන්න පුළුවන්ද ඒ වගේම මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම ඔබට පේනවා මනරම් වූ සියුම් වූ අලංකාර කැටයම් කලාවක් ඉතින් දින සති මාස ගණන් මේ විවර්ජිතව දැඩි වෙනසක් දැඩි මහන්සියක් අරගෙන අද දිනේදී මේ නිර්මාණය ඔබට ඉදිරිපත් කරන්නේ මේ කලාකරුවා ඇතුළු තරුණ කැල ඔබට කියන්නේ හැකි සෑම අවස්ථාවකදීම Tamanට හැකි උපරිමයෙන්ම දන් දෙන්න ඒ වගේම දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා තුළින් උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්න. එයයි මේ තරුණ කැලගේ උත්සාහය. ඒ වගේම එදා ලෞතර බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාවේ අනුසස් දේශනා කරන ආකාරය කලාකරුවා
කලාකරුවා ඉහළමාලයේ ඇති කුටිය තුළ නිර්මාණය කරනවා. සියලු දෙනාම දොහොත් මුදුන් දී සාදුකාරයක් ලබා දෙන්න. දන් දීම තම ජීවිතයට පුරුදු කරගෙන මේ සසර දුකින් මිදීමට ඔබට කලාකරුවා ඇතුළු මේ තරුණ කෙරට මේ පින හේතු වේවා. ඔබගේ දර්ශන වාරය මෙතනින් නිමාවටපත් වෙනවා.